කොහොමද අම්මා? ඔය ඉන්නවා මට. අම්මා මේ අර කඩේ අක්කගේ අම්මා නේද? ඔව්. කඩේ අක්කා කිව්වා අම්මට කෑම හදන්න දන්නවා කියලා හොඳ පරණ කෑම. මම ඒ කෑම ටිකක් හදන්න හැටි අහගන්න ඉගෙන ගන්න ආවේ. ඔව්. මේ අම්මා කිරි රොටි කී රොටි කියන්නේ? කී රොටි හදන්න ඕන. අපිට මට අක්කා කිව්වා මේ අම්මට මේ කිතුල් පිටි වලින් තලප හදන්න පුළුවන් කියලා රසට. පැණි දාලා. පැණි දාලාද හොඳයි? පැණි දාලා තමයි හොඳ. හොඳ නේද? පැණි හරි හකුරු හරි දාලා. ඔව් හකුරු තියෙනවා. දාලා. ඔව්. ඉතින් කිතුල් පිටිත් තියෙනවා. එතකොට ওই දෙක කන්න හදන මේ දැන් අර කී රොටි කන්න අපි වෙනම හොද්දක් හදනවා. හොද්දක් කියලා කියන්නේ ඒකනේ. ඔව් වෙනම මේ හොද්දක් හදනවා ගම්මිරිසුයි. ඒකට නම් මොකද්ද කියන්නේ? ඒ හොද්දට කිරි හොද්ද තමයි කියන්නේ. කිරි හොද්ද. ගම්මිරිසුයි සුදු ලුණුයි හොඳට අඹරනවා. අඹරලා අර පොල් කිරි ටිකට පොල් කිරි මිරිකලා යන්නේ ඒ පොල් කිරි තමයි ඒකට අරක දිය කරගන්නවා. දිය කරගෙන මේ ලිපේ තියෙනවා. ලිපේ තියලා පාස්වල අර මේ හකුරු ටිකක් දාලා ගන්න. එතකොට රසයි. මේ අම්මලට ඔක අපිට හදන හැටි කියලා දෙන්න පුළුවන්ද? පෙන්වන්න පුළුවන්ද හදන විදිය? පුළුවන් නේ. අම්මා දැන් අර මේ මට ගෙදර කියපු විදිහට දැන් මේ හදන්නේ අපි කිරි රොටි නේ. කිරි රොටි කියලා කියනව නේද? කී රොටි කියලා කියනවා. නැත්තම් හරිනම් කී රොටි. කී රොටි නේ. කී රොටි. හරි. කී රොටි තමයි දැන් හදන්න යන්නේ. හරි. කොහොමද අම්මා හදන්නේ? දැන් මේ මොනවද මේ? මේ හාල් පිටි. හාල් පිටි පැය දෙකක් විතර වතුරේ පොඟලා ඊට පස්සේ කොටාගෙන තියෙන්නේ. දැන් ඉතින් මේ පිටි ටික ගොඩක් සිනිදු වෙන්නම කෙටලා තින්නේ. ඔව් බේරනවානේ. බේරනවානේ. ඔව්. ඉතින් ඒක මේකට දාගෙන පොල් කිරි ටිකක් දාලා හොඳට දිය කරගන්න. හදමු අපි. මේ කිරි රොටි කන්නේ අම්මා මේ ඒක උදේ වරුවල් වලටනේ. ඔව් උදේ මේක කනවා දැන් රැටත් කනවා. රැට දැන් ඔය අපි මේවා වැඩි හරියක් දෙන්නේ දෙයියන්ට. ඒ දෙයියන්ට දීලා තමයි කන්නේ. එතකොට අම්මා අර මේ කතාවක් තියෙනව නේද මේ කිරි රොටි හැමෝම හදන්නේ නැහැ. දෙයියන්ගේ බාරේ ඔප්පු කරන්න නැතුව. මේකේ ඝනකම ආප්ප මිශ්‍රණයේ ගානට ඝනකම වෙනවද නැත්නම් ඒ ගානට? පිපෙන්න තියන්නේ නැහැ නේ? නැහැ. එතකොට අම්මා දිය රොටි පිපෙන්න තියෙනවනේ. ඔව් ඒක පිපෙන්න තියෙනවා. දැන් මේවා මේට වැඩිය පදම අඩු කරනවා. පදම අඩුවෙන්. ඔව් අඩුවෙන් තියලා පිපෙන්න තියෙනවා. ඊට පස්සේ තමයි ආයෙ කිරි දාලා ආයෙ මේ වාගේ දිය කරලා ගන්න. ආයෙ තව ටිකක් කිරි දාලා තමයි හදාගන්නේ. හරි. ඒතකොට දැන් මේකට පිපුම් කාරක මුකුත් දාන්නෙත් නැහැ. රාරේම ඒව දාන්නෙත් නැහැ. එහෙම මුකුත් දාන්න. මුකුත්ම දාන්නේ නැහැ. හරි. එතකොට ලුණුයි පිටි පොල් කිරි. හරි. හරි ඊට පස්සේ අම්මන් තටි තියනද ලිපේ? සත් වෙන්න ඕනේ නේද? ඔව්. එතකොට මේ තැටිය විශේෂයි නේද අම්මා? විශේෂයි. කී රොටිම තමයි උයන්නේ. මේකේ කී රොටි විතරමයි හදන්න පුළුවන් නේ. දැන් අනික් වලන් වල එක එක જાතිය හදන්න පුළුවන්. මේක කී රොටිම විතරයි. එතකොට අම්මා මේ අවට තව ගම්මාන තියෙනවනේ ඔය කම් වල. ඒගොල්ලොත් මේව හදනවද නැත්නම් මීමුරේ විතරමද හදන්නේ? නෑ හදනවා. ඒගොල්ලොත් හදනවා. හදනවා. මේක රත් වුණාන් පස්සේ තෙල් ගාලා ඔව් තෙල් ටිකක් අර අල්ලයි කියලා හිතෙනවා නැත්නම් ගන්නෑ. මේක අර වතුර බේරෙන්න තමයි අර වටේට කාණුව වගේ තියෙන්නේ. ඊට පස්සේ මේකට අර කැඳ කොලයකට ගහලා තියෙන්නේ වතුර පිරෙනවා. ඒක මාර තාක්ෂණයක් නේ තියෙන්නේ. එතකොට දැන් මේක කන්නේ මොනවා එක්කද අම්මා? කන්නේ දැන් මේ හකුරු දාලා මේ පොල් කිරි වලට දාලා මෙහෙම මේ දිය කරලා අපි ගෙනල්ලා තියෙනවා අඹරගෙන සුදු ලුණු ගම්මිරිස් මේ ඒවා දාලා දිය කරලා ඒක හොද්ද පාසු.
හොද්දක් කියලා කියන්නේ ඔව් කිරි හොද්දා පාස්සනවා කියන්නේ පාස්සන ඔව් පාස්සන අම්මා දැන් මේ හරිද මේක දැන් බිලෙද්ද ඇති ඇති වෙයි ඔව් බලමුද අපි බලමු දැන් බිලා ඇතිනේ දැන් අර දේවාලි දාන්නට එහෙම කීරෝටි කොච්චර විතර හදනවද කියන්නේ දානෙට සමහරක් කීරෝටි 50ක් විතර 50ක් විතර හදනවා ඔව් දැන් අපි ගෙදර කට්ටිය 5-6 දෙනෙක් හිටියොත් හාල් කිලෝ 3-4කින් විතර හදනවා ඔව් ඒක ලොකු වැඩක් උදේම නැගිටිනවා නෑ රැට හවසට හරි ගස්සනවා හවසට හරි ගස්සනවා රැට කන්න ඔව් මේක මේ අම්මලා දන්න ඉතිහාසය කොච්චර පරණ කෑමක්ද මේක මේක ගොඩාක් පරණයි අවුරුදු මං හිතන්නේ 100කට වැඩිය පරණයි අපි පොඩි කාලේ ඉඳලා දන්නවා දැන් පොඩි කාලේ දැන් අඩුක්කු හදනවා කියලා කියනවා දැන් ගෙවල් වල අඩුක්කු හදනකොට මේක උයනවා ඉතින් අපි මේ තියෙන ගෙදරට රෑ යනවා රෑ ගිහින් ඒක හදලා දීපුවම කාලා තමයි එන්නේ අඩුක්කු කාලා එන්නේ දැන් මේ වගේ තට්ටු වලට කේල් කොලොතලා දෙනවා කට්ටිය එතකොට අම්ම දැන් මේ වළඳ විශේෂයිනේ මේ කැම තියෙන්නේ මේ මුරේනේ ඒතර මේ වළං හදන්න ඇත්තෙත් මෙහෙම තමයි නෑ උඩා ගිය මේ උඩිස්පත්තු දෙන් එම ගේන උඩිස්පත්තු ආහේ තමයි වළං කර්මාන්තය ඒගොල්ලෝ මෙහෙට විශේෂයෙන් මේක හදනවා ඔව් මෙහෙට ඉතින් අරන් ආපුවම අපි ගන්නවා හරි දැන් අම්මා අපි මොකක්ද හදන්නේ අපි දැන් හදන්නේ හොදි හරි ඒක හොද්දක් කිව්වට මේ අර මිරිස් දාලා හදන හොද්දන්න මේ පැණි හොද්ද හදන හොද්ද ඒක කියන්නේ කිරි හොද්ද කියලානේ කිරි හොද්ද එතකොට ඒකෙන්ම තමයි අපි කීරෝටි කන්නේත් නේ කීරෝටි කන්නේත් ඒකෙන්ම හරි හදමුකෝ එහෙනම් ඔය පොල් කිරිනේ මිටි කිරි ඔව් ඊට පස්සේ හකුරු නෝක ගැන පොඩ්ඩක් කියමු අම්මා මේක මොකද්ද කියලා. මේ මොකද්ද? මේක මේ ඔක්කොම ටික දානවද? වැඩි දැන් වත්පයි. මේ සුදුලුණුයි ගම්මිරිසුයි අඹරලා තියෙනවා. සුදුලුණුයි ගම්මිරිසුයි අඹරලා. ඒතර මේකේ වතුර ගතිය තියෙන වතුර දැම්මද? ඒ වතුර ටිකක් දැම්මක්. කමන්නේ වතුර තිබ්බට. වතුර තිබ්බට කමක් නැහැ. දැන් දාන්නද? දාන්න. ඔක්කොම ටික? දාන්න. නැද්ද? ඉතිනේ මංගලම් පස්සේ දාමු. දාන්න දාන්න. තව කිරි ඕනේ ඇතිනේ. ලුණු චුට්ටක් දාමු. ලුණු චුට්ටක්. එතකොට අම්මා මේකේ දැන් රස තව වැඩි කරගන්න අපට එන සාල් කුරුඳු කරාමුණට එහෙම දාන්න පුළුවන්. දාන්න පුළුවන්. එතකොට රස වැඩි. රස වැඩි. අද ඔය ලිපේ තියෙනවද? ඔව් ලිපේ තියෙනවා. ලිපේ තියලා පැච්චාම දැන් මේක උතුරුනකම් හැඳි ගන්නවා. ඔව්. නැගින් පැනකම්. හරි අම්ම දැන් උතුරන් එනවා ඇති නේද? ඔව්. අපරුද්ධිය වෙලා නේ. අපරුද්ධිය වෙලා මේ අර පැණි උණු කරනකොට වගේ. ඔව්. It's real tasty. මට නම් ගානක් නැහැ. ඇති? සයි. රසයි. එන්න මේක බාගමු නේ අම්මා.
It's wow. It's really, really, really wow. I like it. I love it.